සම්මා සම්බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධ තේ නමෝ උතුම් බුදුරුවනේ ලෞතුරු දහම් සරණේ අපිට වඳිනෙමු මෙතුන සරණේ සත්තා බුදු ගුණ පල කළ තේජා මෙත්තා ගඟුලක් ලෙස ගැලුවෝයා පරසතු මල්ගෙන කරමින් පූජා වඳිනෙමි ලෞතුරු සම්බුදු රාජා වඳිනෙමි ලෞතුරු සම්බුදු රාජා බණ පොත්තර නාද මගලි වූවා පදයෙන් පදයට පෙළහර පෑවා තුන් සිත නිලතුරු වම පැහැදේවා වඳිනෙමි ලෞතුරු සම්බුදු රාජා වඳිනෙමි ලෞතුරු සදහම් රාජා සම්පීනලක් කනවිරා ජිතරූප සාරං සාරං විචිත්‍ර නයදා රිත ධම්ම දේහං දේහං වරක් කිත බවං තරණෙය්‍ය ලෝකං ලෝකං යුතං ජිනවරං මනනෙත්‍ය ජහෙතං ජහිතං ගතං විපුලසේක සුභසිද්ධි සුන්දං සුන්දං සුධර්ම පවරං සිරසා නමාමි
වැඩම වදාළ අපේ නායක ස්වාමින් වහන්සේට ආශිර්වාද කරමින් ගායනයක නිරත වීම සඳහා මාදල්ගමුව ශ්‍රී පුෂ්පාරාම දහම් පාසලේ ශිෂ්‍යයන් දෙදෙනෙකුට මේ මොහොතේ අවස්ථාව ලබා දෙනවා. සීමත් බඹ සිරසෙයිපා ඉසිනා සරියුත් මහමුග ලන් පිළිවෙමිනා පිළිවෙත් සරු මහා සංඝගාන සොබනා බුදුනාත් බැඳ නාම දිම්බති පෙමිනා. එසේනම් මීළඟට නියමිත වෙත්තේ ආරාධිත දේශකයන්න් වහන්සේ වන රූපවාහිනී හා ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක කාව්‍ය ශූර පූජ්‍යපාද පූජ්‍ය වෙඬරුවේ සමිත ස්වාමින් වහන්සේට පළමු කොට චාරිත්‍රානුකූලව දැහැත් වට්ටිය පිළිගන්වමින් කාව්‍යමය ධර්මදේශනාව ඉෂ්ට සිද්ධ කිරීම සඳහා ආරාධනා කිරීමේ අවස්ථාවයි. එම ආරාධනා කිරීමේ කාර්යය අපිට සමාජ පදනමේ සංවිධායක ප්‍රබෝධ අමරසිංහ මහත්මයා විසින් මේ මොහොතේ සිදු කරනු ලබනවා ඇති. අපේ හදවතට දැනෙන හැඟෙන ආකාරයට කාව්‍යමය ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට දකින්නට හැකියාවක් ඇතනම් අපි මොනතරම් වාග්යවන්තද. එවන් අත්දැකීමක් සදහවත් ඔබ සියලු දෙනා වෙත සමීප කරවීමට වගේම ඔබ සියලු දෙනාට ආශිර්වාද කිරීමටත් පුණ්‍යානුමෝදනා කිරීමටත් යන ප්‍රධාන අරමුණු කොටගෙන මෙම කාව්‍යමය ධර්මදේශනා පුණ්‍ය කර්මය සිද්ධ කර දෙවා වදාරන හැටියට ගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් ඔබ සියලු දෙනාගේම සාදුකාර මැද්දේ ගෞරව නමස්කාර පූලකව ඉල්ලා සිටිනවා. අවසරයි අපේ හාමුදුරනේ. තුන් වතාවක් සාදුනාද පවත්වන්න. සමාධියෙන් කායසිරස ලේහා බව බැමි පමානෝවී දැවෙන සසර ගමන කල නිමි ආමානිවන පාසක් කෙරෝ මගේ බුදු හිමි නමාසිරස නමාසිරස මෙසේ වඳිනෙමි තුන් ලොවසන සුව මගේ බුදු සාදු ලෝදාන හැම හාට මොක් සුව පෑදු සෑමතැන වඩිමින් සෑමසිත් සෑදු සාදු වදිමු අපි සම්බුදු සාදු
ওই විදිහටම තුන් වතාවක් নমස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්ට පින්වත් ඔබ හැමදෙනාම අද ඊටාම ගෞරවයෙන් ලස්සන පින්කමක් සිද්ධ කරලා ඒ පින්කමේ ලස්සන වටිනා ඵලය නෙලා ගන්න මොහොත ඇවිල්ලා තියෙනවා. අද මේ මාදෙල්ගමුව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අද මේ වර්ෂාවසාන වශයෙන් සිද්ධ කරන මේ උදුවක් පුර 15ක පුන් පොහොය දවසේ සිද්ධ කරන අසිරිමත් පින්කම් මාලාව තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. අද උදේ ඉඳලා සිල් සමාදන් වෙලා බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙලා මේ පින්කම ලස්සනට සංවිධානය කරන්න අවුවෙන් වැස්සෙන් බාධාවන් කොච්චර තිබුණත් ඒ හැම බාධාවක්ම පැත්තකට කරලා මේ පින්කම ලස්සන කරගෙන අද මේ හැමෝම ඉන්න මේ වෙලාවේ බොහෝ සෙයින් වෙහෙසට මහන්සියටපත් වෙලා මේ වෙහෙසට මහන්සියටපත් වෙච්ච මේ හිතට ලස්සන වචන ටිකකින් ජීවිතයට පාඩමක් කියලා දෙන්න තමයි මේ මොහොතේ මේ කවිබන දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පින්කම මේ විදිහට සංවිධානය කරන්නේ මාදෙල්ගමුව ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරික මදුෂාන් න්‍යාපා මහත්මයාගේ සංකල්පයක් මත බිහි කරන ලද ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරී සංවිධානයක් වන
අපිට සමාජ පදනම හා එහි සමාජිකත්වයේ ප්‍රධාන දායකත්වය දරාගෙන තමයි මේ ලස්සන පින්කම මේ විදිහට ලස්සනට සූදානම් කරන්නේ. මට මේ පින්කමට ආරාධනා කළේ මීට මාසයකට විතර කලින්. ආරාධනා කරලා මං එපා කියද්දිම ආරාධනාව අරගෙන මං වැඩ ඉන්න පන්සලටම ඇවිදින් මේ ආරාධනාව සිද්ධ කරලා ගියා. ඉතින් මේ පින්කමට බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙච්ච බව මම හොඳට දැක්කා. ඉතින් ඒ නිසා තරුණ කණ්ඩායම් විදිහට එකතු වෙලා ලංකාවේ මේ වගේ වැඩසටහන් කරන්නේ හරියට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා නියපිටට ගත්ත පස්පිඩක් වගේ සත්පුරුෂයන් මේ ලෝකේ දුර්ලභයි. පින්වතුනි, ඒ වගේ මේ සමාජයේ වර්තමානයේ දිහා බලනකොට සමාජයට වැඩදායී පුද්ගලයන් විදිහට මේ සිද්ධ කරන පින්කම් කරන තරුණ කණ්ඩායම් හරි අඩුයි. පළවෙනි කාරණා විදිහට මම කියන්නේ මේ පින්කම සෝදානම් කරනකොටම නිന്ദා, ගැරහුම්, අපවාද, ඇනුම්, බැනුම්, ප්‍රශංසා, ලාභ, අලාභ මේ හැමදේම ලැබෙන්න ඇති. ඒ නිසා මේන හැම දිනාගේම යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේ ලස්සන වැඩසටහන් සිද්ධ කරන මේ වගේ තරුණ කණ්ඩායම් වලට සවිශක්තියක් වචනකින් හරි දෙන්න ඕන. ඉතින් අද මේ පින්කම සිද්ධ කරන්න අරමුණු විදිහට තියාගන්නේ මාදෙල්ගමුව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ පුංචි වංකයපු මුල්ලේ විජිත වංශ ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කොට අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට පින් පැමිණවීම වශයෙන් විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපතීශ්වරව වැඩ හිඳින පූජ්‍ය කෝන්වේ පඤ්ඤාකිත්ති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා දරාගෙන මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා මම මේ සීලූම විස්තර පින්කම අවසානයේදී හැම දිනාටම මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වර්ෂාවත් එක්ක බොහෝ සෙයින් කාල වේලාව නික්මලා ගිහින් එනිසා මම බොහෝ වේලාවක් තවත් අමතර කරුණු කාරණාවන් වෙනුවෙන් කාලය වෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මේ පින්කමේ මේ කවිබන දේශනාව මෙතන ඉන්න හැම දෙනාටම ජීවිතයට යම් පාඩමක් කියලා දෙන ලස්සන බණ කතාවක් වේවි. අද මෙතන ඉන්න ගොඩ දෙනෙක්ට ජීවිතය කියලා දෙන ලස්සන කතාවක් වේවි. ආදරණීය දරුවන්ට ජීවිතයේ අම්මා තාත්තා ළඟ තියෙන වටිනාකම් පිළිබඳව වැටහෙන කවිබණක් දේශනාවක් බවට පත් වේවි. ඒ නිසා පින්වතුනි, උදෑසනින් ආරම්භ වෙච්ච සූර්යා ක්‍රමයෙන් බටහිර අන්ධකාර ආකාශයේ මේ සිසිල් සුළඟත් එක්ක නොපෙනිලා යද්දී හැම දිනාගේම හදවත්වලට උතුම් තෙරුවණී අනන්ත ආශිර්වාදයක් සමීප කරමින් අපි මේ කවිබණ දේශනාව හැම දිනාම පුන පුනා බලා සිටි මේ කවිබණ දේශනාව ආරම්භ කරමු. හැම දිනාම හයියෙන් තුන් වතාවක් සාදු නාද හඬ පතුරවලා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචාරියාති වුච්චරේ
යාච පුත්තානං පජාය අනු කම්පකාති ලෝව මැවූ මහා බම්බුද ආදර අම්මාය මව්ගුණ වනන්නට කවි කර බැරුවාය නිවසේ මිනි පහන ආදර පියාය කවි බන දෙසුම මගේ මව්පියෝ වැඳලාය පින්වතුනි අද මේ පැහැදිලි කරන කවිබන දේශනාව අපේ ලංකාවේ මීට අවුරුදු 15කට විතර කලින් සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්. මේ ලංකාවේ සිද්ධ වෙච්ච ඇත්ත කතාවක් කවියෙන් ඔබට පැහැදිලි කරන්නයි අද මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි වැලි කතරක තනි වෙච්ච අම්මා කෙනෙක් මේ රටේ ඉඳගෙන ආදරණීය තමන්ගේ දරුවන්ව පෝෂණය කරන්න බැරි වෙච්ච තැන මේ මුහුදු සයුරෙන් කරදිය වලල්ලෙන් එහාට ගිහින් තමන්ගේ දරුවන් වෙනුවෙන් ජීවිතය කැප කරපු අප්‍රමාණ සෙනෙහස කරුත කියාපාන සංවේදී කතාවක් ඔබට කවියෙන් පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි මේ කතාව ආරම්භ වෙන්නේ මොරගස්සව කියන ගම්මානයේ. ඈත පිටිසර ලස්සන පුංචි ගම්මානයක් වෙච්ච ලංකාවේ මොරගස්සව කියන මේ ගම්මානයේ මේ ලස්සන සංවේදී කතාව ආරම්භ වුණා. පින්වතුනි ආදරණීය අම්මයි දුවයි විතරයි ගෙදර ජීවත් වෙන්නේ. අකාලේ තමන්ගේ ස්වාමියා මිය ගිහින් තමන්ගේ ස්වාමියා ළඟ නැති ශෝකය හදවතේ දරාගෙන අර ආදරණීය අම්මා තමන්ගේ දුවව ඊටාම ආදරයෙන් රකිමින් ජීවිකාව ගත කරනවා. පින්වතුනි හැමදාම පංගස් ටික හොයාගෙන ඇවිදින් පං පැදුරු ටික වියලා වෙළඳ පොළට අරගෙන ගිහිල්ලා ඒවා විකුණලා ලැබෙන මුදලෙන් තමයි ජීවිකාව සරු කරගත්තේ. එහෙනම් අපි යමු මේ කතාව මොන විදියකට විසඳුනාද කියලා. ආසන්න සෝයුරියනේ මවවරුනේ ඔබටයි කවි බණගෙන එන්නේ යොමන්න දේශාවන පිට රටකට ගිය විඳිනා දුක ගැන පවසන්නේ හෙළ බිම ජනිත වූ සිංහල අගනුම් නැති බැරි කමටයි රට යන්නේ ඉහිමත් නායටයි කළ හොඳ වන්නේ
තවත් ණයට කරදර වෙන්නේ ගෙදර දොරේ අගහිඟ කම් දැක්කම අම්මේ කුහට බෑ ඉවසන්න තමන්ගේ දරුවොත් හොඳට හදන්නට හිතෙනවා පිට රට යන්න කාසි මුදල් ටික ලැබුණොත් හැකි වේද පවුලේ දියුණුව දැක ගන්නට එහෙම හිතාගෙන යන උදවිය හට හැකි වේවිද එය කරලන්ට පුංචි කතාවක් ගෙන එන්නම් මම මේ වගේ ඔබටත් වෙන්න ඇති පිට රටකට ගිය කෙනෙකුට උන දෙය මටත් නුනායයි සිතෙන්නේ නැති අහගෙන කවුරුත් හිටියට වරදක් නොගන්න මේ කව රසය දෙති ඔබේ හදට සිසිලක් ඇති වේවා නැති වී දිවියේ අඳුරු පැති මොරගස් වැවේ ඉහ ඉන්දර දෙමට කැලේ පියතුම මිය ගින් අම්මගේ දිලිඳු පැලේ තනිකම කාන්සිය දුරු කර සියලු වෙලේ දුවනිය තමයි ඒ පැල්පත එළිය කලේ පින්වතුනි ආදරණීය දුවට තාත්තා හිටියේ නෑ හිටියේ කවුද අම්මා විතරයි හැමදාම අම්මත් එක්ක දුව වැව ළඟට ගිහින් පින්වතුනි මේ ගෙදර පිටිපස්සේ තිබුණා ලස්සන පුංචි වැවක්. එතකොට වැවක් ළඟ තමයි මේ ගෙදර හදලා තිබුණේ. හැමදාම අම්මයි දුවයි වැව ළඟට ගිහින් තියෙන පංගස් ටික කපාගෙන ඇවිදින් ලස්සන පැදුරු ටිකක් වියලා ඒවා වෙළඳ පොළට අරගෙන ගිහිල්ලා ලැබෙන මුදලින් තමයි හාල් කෝප්පයක් හරි ගෙදර ගෙනල්ලා දෙන්නා බඩ පිරෙන්න කාලා ජීවිතේ ගත කළේ. පින්වතුනි මෙහෙම කාලය ගත වෙලා යනකොට එක දවසක් අම්මා කල්පනා කරනවා දැන් මම විතරයි මගේ දුව බලා ගන්න ඉන්නේ. පින්වතුනි දුව ටිකෙන් ටික හැදෙද්දි වැඩෙද්දි අම්මගේ හිතට ලොකු බියක් දැනෙන්න පටන් ගත්තා. අනේ මගේ දුවට කාගෙන් හෝ විපතක් සිද්ධ වේවිද? පින්වතුනි ඒ ආදරණීය දිහණිය රූපයෙන් දෙවගණකටත් වඩා ලස්සනයි. පංච කල්යාණෙන් පෙරුණු වැගේ රූපේ තේජස මුළු ගම්මානය පුරාම පැතිරිලා ගියා. මෙහෙම කාලය ගත වෙනකොට එක දවසක්
අම්මා දුවට කතා කරලා කියනවා දුවේ අද රාත්‍රියට උයන්ඩ ලිප අවුල ගන්න ලිප ළඟ එක දරකෝටුවක්වත් අද ගෙදර නැහැ. ඒ නිසා මගේ දුවේ අද මට එළියට යන්න විදිහක් නැහැ. ඒ නිසා ගෙදර පිටිපස්සේ තියනවා වැව ළඟට ගිහින් දර ටිකක් කඩාගෙන ඉක්මනින් ගෙදර එන්න. හැබැයි එක දෙයක් තව ටික වෙලාවයි ගොම්මන් අඳුර වැටෙන්න තියෙන්නේ. අම්මා දුන්න අවවාදය. එක දර කොටුවක් නැත අද දර ගොන්නේ ඇයි ඔබ නැත්ද දර කැඩුමට අද යන්නේ ඵලයන් ඔන්න ලිප් ගල උඩ ඇත මන්නේ දරං ඇත බාගදා වැව පා මුල තැන්නේ ගොම්මන් අඳුර එයි හවසට විලාසනින් වැවතා බුල්ලේ හිටියත් ගමේ ගැටවෝ රැලින් නුබනං දුවේ මාතු කරදර වේය ඉතින් දර බිඳ ඇඳිරි වෙන්නට පෙර ගෙදර වාරෙන් මවගේ වාදන රැඳුනත් නාද වත කොනක පෙර දිනයක දුටුව දාසුණක් ඇත මතක ඔහු අද හමු වේද වැව් ඉයුරේ කොනක සිතමින් ඇය ගියා සිතුවිලි මැද හානික මොකද උනේ අම්මා දුවට කතා කරලා කියනවා අද ලිප ළඟ එක දර කොටුවක්වත් නැහැ ඉක්මනින්ම වැව ළඟට ගිහින් දර ටික කඩාගෙන ගෙදර වරෙන් පින්වතුනි අම්මා දුන්න අවවාදයත් ඇය හිතට අරගෙන ගෙදර තිබුණ වප්පිහියත් අරගෙන ඇය ගියා කොහෙටද වැව ළඟට දර කඩන්න හැබැයි ගොම්මන් අඳුර එන්න තව ටික වෙලාවයි ඉතිරි වෙලා තියෙන්නේ පින්වතුනි එතෙන්ට ගියේ ඇය කල්පනා කරනවා පෙරදා දැකපු ලස්සන රූපයක් ඇගේ හිතේ රැඳිලා තිබුණා. ඇය කල්පනා කරනවා අද මට මේ වැව ළඟදී ඒ ලස්සන රූමත් තරුණයව මට මුණ ගැහෙවිද? ඇය ඒක කල්පනා කරමින් තමයි වැව ළඟට ගියේ. පින්වතුනි වැව ළඟට ගියපු ඇයට ඔහුව මුණ ගැහුණා. සෙවුරුව දකිමින නෙත්හි සැරය විදිමින විකසිත මාලක් වන ඇගේ හදවත බැඳුනි
මොහොතින සෙනෙහසලායට වැද අමතක විය මව්වදනද නොබලාම දුර දිග යන්ට සිතුවා ගමන ආරඟද අර හිතේ හිටපු තරුණයා වැව ළඟදී මුණ ගැහුණා. හැබැයි මොන දේ වුණත් ඇය දර ටික කඩාගෙන ඉක්මනින්ම ආපහු ගෙදරට ආවා. ජීවිතේ මොන දේවල් තිබුණත් ඇය තමන්ට තියෙන හැමදේම අම්මත් එක්ක කතා කරනවා. අදත් ඔය ගොඩාක් ගෙවල් වල විශේෂයෙන් දුවලා ගැහණු දරුවෝ ගොඩාක් කරන දෙයක් තමයි මොකක් හරි දෙයක් කරන්න ඕන නම් තාත්තගෙන් අහන්න කලින් අම්මට තමයි ඇඟිල්ලෙන් ඇනලා කියන්නේ අම්මේ මේක තාත්තට කියලා කැමති කරවලා දෙන්න. අම්මට තමයි ඉස්සරලාම ගිහින් කියන්නේ දුවලා. ඊට පස්සේ තමයි අම්මා ගිහින් තාත්තට කියන්නේ ඒක බලලා කරලා දෙනවද. පින්වතුනි අයත් ගෙදර ආව ගමම්ම අම්මට කියනවා මේ සම්පූර්ණම විස්තරය. මම බණ කිය ඉන්න අතරේදී මං දැන් ටික ටික මෙන්න මෙහෙම දේවලුත් දකින්න. සමහර අය නැගිටලත් සමහර තැන්වල යනවා පේනවා. අපි යාලටත් කවියක් එහෙම කියලා මෙතන බණ ටික පටන් ගමු. එකඟද? එකඟයිද? එකඟද නැද්ද? කාබීබන කියනවා දැන් මම මොහොතක ඉඳලා සමහර දෙනෙක් ඇත සුවනින්දක වැටිලා එහෙනම් පින්වතුනි මේ ගැන පොඩිවට සිතලා අවදි කරමු සාදු කියලා හඬ නගලා මොනවද පින්වතුනි දත් නැති සියලා වගේ වාරුව නොමැති කිරි අම්මලා ටිකක් වගේ දැතම නාලල වෙත තබලා බැති සිටිනේ තාව හයියෙන් සාදු කියමු පින්වතුනේ මදි බව තව වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා කටේම දත් ටික දෙදරා යන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි බව තව වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා බන කියනමම උඩ විසි වෙන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න
මදි 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 බව තව වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා උඩ ගිය පොඩි හිමි බිමට වඩින්නට තව හයියෙන් ඔබ සාදු කියන්න තව නිදිමතයිද නිදිමත නම් තව කවියක් කියන්න පුළුවන් පින්වතුනි මේ ටිකෙන් පස්සේ තමයි මේ ලස්සන කතාවේ හොඳම ටික ජීවිතයට ගන්න පුළුවන් ලස්සන වටිනා අවවාදය තියෙන්නේ. ඉතින් ඒක අහන්න නැගිටලා ඉන්න එපයිනේ. දැන් මේ ගමන් තව කෙනෙක් නැගිටලා යනවා දැක්කා යාට කවියක් කියලාම තමයි කවිබන ටික පටන් ගන්න ඕන. සාදහම් මාසන්නට පෙරදී මීවානා නැගිටලා ගියායන්නට අර පොඩි නෝනා සදහම් පාසේ කළා ගියොතින් ඔය නෝනා මගදී ගසවිනෝනේ මහසෝනා එනිසා බණිවිර වෙනකන් යන්න එපා එනිසා මේ ටිකත් අහලා ගිහිල්ලාම නිදා ගන්න කියලයි මගේ යෝජනාව වෙන්නේ. පින්වතුනි නිසා කොහොම වුණත් හැමෝම බොහෝම මහන්සියටපත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා හරි සංයමයකින් සිනහමුසු මුහුණෙන් ධමයක් අහන්න ඕන. ඒ නිසා තමයි කවියකින් හරි හිතකට ප්‍රබෝධයක් ගෙන දෙන ලස්සන කතාවක් මේ විදිහට කියන්න බලාපොරොත්තු වෙන්නේ. අපි නැවතත් කතාව දිහා බලනකොට ආදරණීය දියණිය ගෙදර ආව ගමන්ම අර සිද්ධ වෙච්ච හැම කතාවක්ම පින්වතුනි අම්මට කිව්වා. අම්මට කියද්දිම අම්මා කියනවා අනේ මගේ දුවේ ඔය අදහස වහා විවතකට දාගන්න. අම්මා ඔහු ගැන කාලයක් තිස්සේ හොඳින් දැනගෙන හිටියා. පින්වතුනි අම්මා කියනවා සුරාවෙන් සූදුවෙන් මත්පතුරෙන් ජීවිකාවම ගත කරන ඔහුගෙන් ඔබේ ජීවිතයට ලැබෙන අනාගතය මොන විදිහකට තීරණය වෙයිද මගේ දුවේ. එනිසා අම්මා දුවට කියනවා දුවේ ඔය අදහස වහා විවතකට දාගන්න. පින්වතුනි අය අම්මා කියන අවවාදය පැත්තකට කළා. අය තීරණය කරනවා අර රූමත් තරුණයත් එක්ක විවාහ දෙවියටපත් වෙන්න ඕන කියලා. අම්මගේ අකමැත්ත කොහොම තිබුණත් අර තරුණයට තිබුණා ඉඩමක් අම්මා කියනවා ජීවත් වෙන්න ඉඩමක් තිබුණට ජීවිතේ ගෙනියන්න ගියක් නැහැ. ජීවිතේ ලස්සන කරන්න ජීවිතයක් තිබුණට ජීවිතය හරවත්ව ගෙනියන්න රැකියාවක් නැහැ. ජීවිතය හරවත් වෙන තරමටම ජීවිතය ඉස්සරහට යන්න අඩියක් තියන්න ඒ ජීවිතයේ වටිනා ලස්සන රූප ශෝභාවක් තිබුණට රූපයට ගැලපෙන ගුණ යහපත්කම් ඔහු ළඟ නැහැ. ඒ නිසා රූපය කොච්චර ලස්සන වුණත් ඒ හදවත ඇතුලේ හිත ලස්සන නැත්තම් ඒ රූපයෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? පින්වතුනි අම්මා දුවට හිම කියද්දී දුව කල්පනා කරනවා මම අම්මා කියන දේ පැත්තකට කරනවා මං ඔහුත් එක්ක විවාහ වෙනවා. පින්වතුනි කොහොම වුණත් මේ විදිහට දෙන්නා විවාහ දෙවියටපත් වෙලා අර තරුණයාගේ තිබුණ ඉඩමේ කටුමැටි බිත්ති 4කින් වට වෙච්ච පොඩි ගෙදරට අම්මගේ කකුල් දෙක වැඳලා දෙන්නත් එක්ක අර අලුතෙන් ගෙදරට යනවා. දැන් අපි වචනයක් කියනවා අලුතින් ගෙදරකට විවාහ වෙලා කෙනෙක් ගෙදරට එනකොට කවුරු වැඩියා වගේ කියලාද කියන්නේ? බිරිඳක් ගෙදරට ආවම කවුරු වැඩියා වගේ කියලාද කියන්නේ? සිරිකත වැඩියා වගේ කියලා කියනවා.
හැබැයි සිරිකත වඩිද්දී සමහර ගෙවල් වලට කාලි යක්ෂණිය වඩින වෙලාවලුත් නැත්තෙමත් නෑ. සමහර නැන්දම්මලා හොඳට මේක දන්නවා. පින්වතුනි මේ දෙන්නත් මේ විදිහට ඊටාම ලස්සනට සිරිකත ගෙදරට වැඩියා වගේ අර ගෙදරට දෙන්නත් එක්ක එනවා. පින්වතුනි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සම්බුද්ධ දේශනාවේදී විවාහ දිවියටපත් වෙච්ච දෙපළක් ජීවත් වෙන්න ඕන. දේවෝ දේවියා සද්දින් සංවසති. දෙවියෙක් කොහොමද දිව්‍යාංගනාවක් එක්ක ජීවත් වෙන්නේ? අන්න එහෙමයි විවාහ දිවියටපත් වෙච්ච දෙපළක් ජීවත් වෙන්න ඕන. පින්වතුනි මේ දෙන්නත් ඒ විදිහට සිරිකත ගෙදරට වැඩියා වගේ මේ දෙන්නා විවාහ දිවියටපත් වෙලා ගෙදරට එනවා. පින්වතුනි කාලේ ඉක්මනින් ගෙවිලා ගියා. වසරක් ගෙවිලා යද්දී වසරක් ගෙවෙන විට පැල්පත විය සොඳින කිරිසුවදක් හමා එන ලකුණුද දැනින පෙම්බර මාවකි ඇය දැන් පොතේ කුද සිටින පවුලේ වැඩි උනා අගහිඟ කම්පිරුණ දරුවෝ කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි. කාලය තවත් ඉක්මනින් මේ විදියට කෙලිලා ගියා. අවුරුදු 5ක් ගත විය කිසි දියුණුවක් නැත. දුවකගේ පොතුන් දෙදෙනෙකුගෙන් මාවක් උන මත් වතුරෙන් ගෙවෙන ඔහුගේ ආලස සිත දැඩි දාඹරයට නිරතුරුවම වෙලී ඇත. අවුරුදු කීයක් ගෙවිලා ගියාද? අවුරුදු 5ක් ගෙවිලා ගියා. ඇයට දැන් දරුවන් කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. එක දුවයි පුතුන් දෙන්නයි. දරුව 3 දෙනෙක් ඉන්නවා. පින්වතුනි ගෙදර තිබුණ අගහිකකම් ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා. පවුලේ කිසි දියුණුවක් නැති වෙලා ගියා. තමන්ගේ ස්වාමියා හැමදාම සුරාවෙන් සූදුවෙන් තමන්ගේ ජීවිතය ගත කරන්නේ පවුලේ තියෙන දියුණුව පින්වතුනි පිරිහිලාම ගිහිල්ලා. එක දවසක් ආදරණීය ඇය දරුවන් 3 දෙනාව පපුවට තුරුළු කරගෙන එක පැත්තකට වෙලා ඇස් දෙකේ කඳුළු පුරවගෙන හඬමින් හිටියා. ආපහු හවසට වැඩ ඇරිලා ගෙදරට එන ස්වාමියා ළඟට ගිහින් ඇය හැඬු කඳුලින් තමන්ගේ ආදරණීය ස්වාමියාගෙන් ඇය අමුතු ඉල්ලීමක් කළා. මෙහෙම කාලය ගෙවා දැම්මට නැනේ සරණක් ලැබෙන්නේ වයස හරි දැන් පොඩි පොතාගෙත් කොහොම පාසල් යවන්නේ කුලී වැඩක්වත් නැහැ කරන්නේ බිබී දවසම ගෙවලන්නේ බලායිනෝ බෑ යනවරට මම දරුවෝ රැකගෙන සිටින
දවස් ගානක් ලොකු පුතායිස් කෝලේ නොගිහින් සිටිනවා උවමනා පොත් නැහැයි කියලා නිතර මැසිවිලි නගනවා දුවට උන හැදිලා දැන් දින දෙකක් හාමතේ සිටිනවා ඔයා බීගෙන ඇවිත් මදිවට කරදරද දැන් කරනවා සෑමදාමත් කෑවේ කොල්ල මෙල්ලුමයි බත්සා කිරි හොදී තියෙන ටික දරුවන්ට කවලා ඇල්වතොර මගේ බඩ පිරෙයි වහලේ පොල්ලතු දිරාපත් වී ඉරටු මතු විලාපෙනෙයි වැස්ස ආදෙට පාත් නුනොතින් දරු පැටවුතේ මිලා මැරෙයි තවත් මේ දුක බලායින්නට බැහැනෙහි මියනි අසන්න ඉඩම උගසට තියලා මුදලක් ගමුද මේ ටික කරන්ඩ මටත් රට යන එකට ඕනේ මුදල් වියදම් කරන්ඩ ඉක්මනින් මම එවන මුදලින් ඉඩම නිදහස් කරන්ඩ මොකද්ද උනේ පින්වතුනි අය එක දවසක හැඬු කඳුලින් තමන්ගේ ස්වාමියාගේ ළඟ දණින් වැටිලා ස්වාමියාට කියන්නේ පොඩි දුවට උණ හැදිලා දවස් ගාණක් වෙනවා පාසල් යවන්න නිසි කාලේ එළඹුණත් පාසලට ඕන කරන පොත් පෑන් පැන්සල් ටික ගෙනත් දෙන්න විදිහක් නැහැ ආදරණීය දරුවන්ට ජීවත් වෙන්න රසට බත් ටිකක් කවන්න ගෙදර හාල්ලටයක් නැහැ. ඒ නිසා වහල්ලේ තියෙන පොල්ලතු ටික හිල් වෙලා ගිහින් අද හෙට වැස්ස වැටුනොත් මගේ දරු පැටවු ටික තෙමිලා මැරෙනවා. ඒ නිසා මම යන්නම් රට එවන මුදලින් ආදරණීය දරුවන්ට ජීවිතය උගන්වන්නට. පින්වතුනි අය කියනවා ජීවිතය ජීවත් කරවන ඉඩම අපි උගසට තියමු මටත් රට යන එකට සල්ලි ඕන ගිහින් මම එවන මුදලින් ඉඩම නිදහස් කරගන්නට. ඇය දහසක් කීන හිතේ හදාගත්තා. පින්වතුනි ඇය මේ කියන කාරණාවට ස්වාමියා මුලින් අකමැති වුණත් ගෙදර තිබුණ ඒ අර්බුදකාරී තත්වය නිසාම ඔහුට සිද්ධ වෙනවා ඒ තීරණයට එකක වෙන්න. පින්වතුනි රට යන්නේකට ලෑස්ති වුණා. ඇය හැමදේම සෝදානම් කරගෙන හෙටනම් යන්නේ පිට රට
අද රාත්‍රියේදී ආදරණීය ලොකු දරුවාට එන්න කියලා පපුවට තුරුළු කරගෙන ඒ ආදරණීය අම්මා හෙටින් පස්සේ පුතේ ආය අම්මා වරුදු ගානකින් ඔයාලව දකින්න ඉන්නේ. ඒ නිසා ඒ ආදරණීය අම්මා Tamanගේ ආදරණීය දරුවන්ට වෙන්වීමේ දුක හදවතින් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. පින්වතුනි මේ වෙලාවේ අම්මා මෙහිමයි දරුවන්ට වෙන්වීම පැහැදිලි කළේ. මගේ ආදර ලොකු පුතුනේ දුකක් හිතේ දාරං නුඹටයි මම මේ කියන්නේ හොඳට හිතට ගනින් පාසල් යන විට බලන්න වාට පිට පාසල් යන විට බලන්න වාට පිට නංගි පොඩි මාමත් නැහෙනි දෙන්න බලාගෙන හොඳින් පුතේ ඔයා ඉන්න එන දුක් විඳගෙන තාත්තානාවත් නවසට පැලේ පහන තියන් නංගිව ලං කරගෙන ඉන්න පුතේ හොඳින් පපුව පැලේ දමායන්න නුබලා අද මට මොනවා මම කරන්න දෝ පෙර මාගේ කරුමෙට බීගෙන ආවාද අදත් ඔයා මගේ පන මෙහෙම වුණොත් දරු පැටවුන් තනි වෙයි හෙට දින මගේ පැටවුන් බඩගින්නේ එපා තියන්න එවන මුදල් වලින් හොඳට දරුවෝ රකින්න ගොස් මම එන තුරු රකින්න දෙවිවරු ගොස් මම එන තුරු රකින්න දෙවිවරු පින්වතුනි ඇය ආදරණීය දරුවන්ට වෙන්වීමේ දුක ඒ විදිහට පැහැදිලි කළා. පින්වතුනි පහුවදාම ඇය විදේශගත වෙන්න ආදරණීය දරුවන්ගෙන් වෙන් වෙලා වෙන රටකට පිටත් වෙලා ගියා. මහා කාන්තාරයක ජීවත් වෙන ආදරණීය අම්මාවරු දහසක් මේ ලංකාවේ ඉන්න දහසක් අම්මාවරු මැද පෙරදිග ඕනතරම් රැකියාවන් කරනවා. පින්වතුනි පහුගිය දවස්වල ඉමෝ ජාලය ඉමෝ තාක්ෂණික ජාලය ඔස්සේ මැද පෙරදිග ජීවත් වෙන අම්මාවරු එකතු කරගෙන පහුගිය දවසක අපි වැඩසටහන් කිහිපයක් සිදු කළා.
ඒ වෙලාවේ අම්මාවරු අපිත් එක්ක කතා කරද්දී අපි අම්මාවරුගෙන් අහන්නේ ආදරණීය දරුවන්ව මේ ලෝකයේ මේ රටේ තනි කරලා එහි ඉඳින වේදනාව සතුටක්ද දුකක්ද පොඩි හාමුදුරුවනේ ඒකට කියන්න මට වචන නැහැ. පොඩි හාමුදුරුවනේ අහසේ පායලා තියෙන හඳ වට කරගත්ත තරු ටිකයි මගේ ස්වාමියයි දරුවෝ ටිකයි කියලා හිත හදාගත්ත වාර ගණන අනන්තයි අප්‍රමාණයි. රාජමාලිගාවල රාජ භෝජන කොච්චර යුවත් අම්මට කන්න හම්බුනේ පුංචි රොටියක් වගේ පුංචි ආහාරයක්. ඒකත් අම්මා කන්නේ රසවත් හොද්දක් එක්ක නෙවෙයි. රොටි අතට ගන්න අම්මා කල්පනා කරනවා ලංකාවේ ඉන්න මගේ දරු පැටවු ටික කාලාද අම්මගේ ඇස්වලින් වැටිච්ච කඳුළු කැට ටිකයි පින්වතුනි අරම් හදාගත්ත රොටිය රසවත් කළේ. ඒ අම්මාවරු හිමයි අපිට තමන්ගේ දුක පැහැදිලි කළේ. මේ කතාවත් ලංකාවේ මීට වසර 15කට පෙර සිද්ධ වෙච්ච සත්‍ය කතාවක්. වචනයක් අකුරක් නෑරයි ඔබට අද මේ පැහැදිලි කරන්නේ. පින්වතුනි අම්මාවරු දහසක් මැද පෙරදිග ජීවත් වෙන්නේ අවංක හදවතකින් නෙවෙයි. ලංකාවේ ඉන්න අම්මාවරු ලංකාවේ ඉන්න දරු පැටවු ටිකට ආදරණීය ස්වාමියාට ලස්සන ජීවිතය ලස්සන කරන්න දරු පැටවු ටිකට හොඳින් උගන්වන්න ලස්සන ගයක් දොරක් හදාගන්න ජීවිතය ලස්සන කරගන්නයි දහසක් අම්මාවරු මැද පෙරදිග දුක් විඳින්නේ. ඉතින් අද මේ වගේ කතාවක් ඔබට පැහැදිලි කරන්නේ පින්වතුනි මහා රාත්‍රියේදී පැයක් දෙකක විතර නිින්දක් නිදියන අම්මාවරු පහුවදාට අවදි වෙලා රෙදි කෑල්ලක් පොඟව බිම පිහදාන අම්මාවරු උත්සව දවස්වලට මහා කන්දක් කුසට තියෙන හැලිවලන් වාචන අත් දෙක ගෙවෙනකන් සෝදන අම්මාවරු පින්වතුනි මහා රෙදි කන්දක් අත් දෙක ගෙවෙනකන් සෝදන අම්මාවරු දහසක් දුක් විඳින්නේ ආදරණීය දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න. අද මෙතන බණහන සමහර අම්මාවරු වෙති මේ අත්දැකීම ජීවිතයේ තමන් අත්දැකීමෙන් අත්විඳපු. මටත් පොන්චි කාලේ මට මතකයි අපේ අම්මත් මැද පෙරදිග ජීවත් වුණා අපිට ගන්නවන්න ඕන හින්දා. ඒ නිසා අම්මා කෙනෙක් විඳින වේදනාව දරුව වෙනුවෙන් විඳින වේදනාව විඳ වේදනාව වචන වලට පෙරලන්න බැරි තරම්. ඒකට දරුවෝ අම්මට තාත්තට කොච්චර ණයද? පින්වතුනි අම්මාවරු ඒ විදිහට වැඩ රාජකාරී මැද පෙරදිග සිද්ධ කරන අම්මාවරු අතරේ සමහර අම්මාවරු දින ගණනව ලංකාවට එන්නේ කවද්ද කියලා. ලංකාවට ඇවිදින් ඇඟිලි ගණනවා ආයෙ මං මැද පෙරදිග යන්නේ කවද්ද කියලා. එහෙම සුළුතරයක් අම්මාවරුත් ඉන්නවා. නැතුවම නෙවෙයි. පින්වතුනි මේ අම්මා අවුරුදු 5ක් මැද පෙරදිග තමන්ගේ ජීවිකාව ගත කළා. එන්න පඩියෙන් 10 ගුණයක වැඩ රාජකාරී ඒ අම්මාවරු ඒ රටේ ඉඳගෙන සිද්ධ කරනවා. ඉඳගෙන සිද්ධ කරද්දී මේ අම්මත් හැම මාසයක් ගානේ මුදල් ටික ලංකාවට එව්වා. පින්වතුනි ලොකු විස්තරයක් ගෙදරත් එක්ක කතා බහ කරන්න තත්ත්වයක් තිබුණේ නැහැ. මාසයක් ගානේ මුදල් ටික ලංකාවට එව්වා. කාලය වසර 5ක් ගෙවිලා ගිහින් ලංකාවේ මොනවා වෙලා යද්ද? කාලය දැන් ගෙවි ගොසින් වසර 5ක් වුණ සැමියා ඇගේ වෙනස් නුනා නොසිතූ විලසින වෙන ලඳකගේ සුර සොයා ගෙයින් පිටත් වින දෙවියනි පොඩි දරුවන් ලොව උනාලෝ අසරණ. මොකක්ද උනේ? ස්වාමියා වෙනත් විවාහයක් කරගත්තා. ආදරණීය දරු පැටවුන් 3 දෙනාට හිටියේ කිරියම්මා විතරයි. හැමදාට මිදෙවිද? කන්න බොන්න දුන් මිත්ත නියද මිය දුනා
අනේ සදා පිලිසරණක් නැති බව දැනුණා මව පිට රට පියා කොහෙද සැඟවි තිබුණා ළමා නිවාසයක දරුවෝ කාලය ගෙවුණා පින්වතුනි රටේ නම් මේ මොකුත් දන්නේ නැහැ. ඇයි අවුරුදු 5ක් ගියාට පස්සේ දහසක් කීන මාලිගා හිත ඇතුලේ හදාගත්තා. මගේ දරු පැටවු ටික ලස්සනට ඉගෙනගෙන ඇති. ලස්සනට ගේදුර ලස්සනට හදලා ඇති. මගේ ස්වාමියාත් එක්ක මට ජීවත් වෙන්න ලස්සන පරිසරයක් ගොඩනැගිලා ඇති. අම්මා දහසක් කීන හදාගත්තා. පින්වත්තුනි අය අවුරුදු 5කට පස්සේ අවුරුදු 5කින් තමන්ගේ ගම රට එන්නට ඇය සූදානම් වෙනවා දහසක් පැතුමන් පිට ලියුමක්වත් නැත්තේ මොකද කාලයකින් මට මෙහෙම හිත හිතා නැංගා ගුවන් ඥානයට මොකද උනේ පින්වතුනි ඇය ආපහු ලංකාවට ආවා. ඇවිත් බලනකොට ගෙදර තිබුණ තැන ගයක්වත් ඉඩමක්වත් දකින්න නැහැ. ඉඩම උකසට සින්න වෙලා ගිහින් ආදරණීය දරුවන්නේ අම්මත් මිය ගිහින් පින්වතුනි අය ගෙදර කොහෙද කියලා හොයනෝ. ගම්මී අය කවුද කියලා හඳුනගෙන හැම විස්තරයක්ම ඇයට පැහැදිලි කරනවා. සිද්ධ වෙච්ච හැම කතාවක්ම ඇයට පැහැදිලි කරනවා. පින්වතුනි ඇයට දරුවොත් නැහැ, ස්වාමියාත් නැහැ, අම්මත් නැහැ, ගේ දොරත් නැහැ, ඉඩ කඩමුත් නැහැ, හම්බ කරපු සල්ලිත් නැහැ. ගෙදර තියලා ගිහපු ඇඳුම් ටිකක් නැහැ, කනකාභරණයක් තිබුණොත් ඒකත් නැහැ, කිසිම දෙයක් නැහැ. අද මෙතන බනහන ඔබට මේ දේ වුණොත් ඔබ මොකද කරන්නේ? මේ අම්මා මොනවා කරන්නේ නැද්ද? ලස්සන රූපයක් තිබුණා. පින්වතුනි ඇය මේ කතාව අහලා ඇය හඬා වැළපෙන්න පටන් ගත්තා. හම්බ කරපු හැම දේ නැති ඕනා මට සැමියාත් දරුවොත් පාවුලත් නැති කොට වැදුවම්මත් මිය ගියේ මාගේ කරුමයට තන තන වැළපේ ඉවසනු කෙලෙසකද ඇය කියනවා පොළොවේ පස් බදාගෙන ඇය හඬා වැළපෙන්න පටන් ගත්තා. මම එදා හොයපු ජීවිතය අද මට කොතනද මට ලැබුණේ? ඇයි මං අම්මට කීකරු නොවුනේ? ඇය කල්පනා කළා. පින්වතුනි, ඇය මොන වගේ තීරණයක් ගන්නද? ඔබට උනා නම් ඔබ මොකද කරන්නේ? බෙල්ලයට දා ගන්නවා. කොච්චර පයින්නෝ? වහපොනවා. මොකද කරන්නේ? අද මෙතන බනහන ඔබට උනා නම් මොකද කරන්නේ? කොහොම දරා ගන්නද පොඩි හාමුදුරුවනේ කියලා මේ අම්මා මොනවා කරන්නද? මෙතෙක් දරුවන් සොයා මහමග දස අත මම දිව ගියා මගේ කියලා කිසිවෙකුත් නැත වෙන්න පිහිටක් දුක කියා
පාටාචාරාවක් උනාමම දරුවෝ හිමි මව් පිය සොයා සරණ යමි බුදු හිමියනේ අද සිරිපතුල ළඟ දාන නමා දාන මඩල තෙක් දිගට ඇතිවර ලස මුලින් කපලාදමන් කසාවත පොර වෙලාමින් මතු මෙහෙනියක වන්නේ මෙමා ලෝවේ පින් බර ලාඳුනි මේ කරුණ ආදර්ශයට ගෙන සමා වැඩ කරනු ජීවිතය අභියස බුද්ධියට හදවත නමා මේ වගේ දුක් කිසිම කෙනෙකුට ඔරොම නොම වේවා ඉතින් කොෙදාමා සෙව්නිදහස වියෝගය ඇත හද පෙලං එපා කිසිවක් මෙයින් මතු මට සසර මායිම කෙටි කරං උතුම් සෙනසොන පිහිට වේවා නිවා ගන්නට දුක් සුසුම් උතුම් සෙනසොන පිහිට වේවා නිවා ගන්නට දුක් සුසුම් පින්වතුනි අය මොකද කළේ ඇයට තිබුණ ලස්සන රූපයක් ගමක් වසඟ කරපු ලස්සන රූප ශෝභාවක් තිබුණා ඇයට තිබුණ ජීවිතේ වැරදි තීරණයක් ගන්න තිබුණා ජීවිතය නැති කර ගන්න තිබුණා පින්වතුනි අය කල්පනා කළා ජීවිතේ මම හැමදේම අස්තිරයි නම් ජීවිතේ මට හැමදේම නැති වුණා නම් මගේ ජීවිතය මින් මතුවට මං මෙහෙණියක් වෙනවා කියලා අදිෂ්ඨාන කළා පින්වතුනි ඇය අදටත් මේ සම්බුද්ධ ශාසනය තුල වැඩ හිඳින පින්වන්ත මෙහෙණින් වහන්සේ නමක් විදියට උන්වහන්සේ අදටත් මේ ශාසනයේ වැඩ ඉන්නවා මේ කතාව ලෝකයටම පැහැදිලි කරන්න කියලා පන්සලටම ඇවිදින් මේ කතාව අපිට පැහැදිලි කරලා ගියේ. ඒ ආදරණීය අම්මගේ කතාවයි අද මේ ලෝකයේ හැම දිනාටම මේ ලස්සන පාඩම පැහැදිලි කරන්නේ. කෝ එදාමා සෙව් නිදහස වියෝගය ඇත හද පෙලං මං හොයපු නිදහස මට කොයි වියෝගය විතරක් අද මට ඉතිරි වෙලා. පින්වතුනි ආදරණීය මේ කාරණාව ජීවිතේ ඔබ හැම දිනාටම ලස්සන පාඩමක් අපවාදයක් වෙන්න ඇති කියලා අද මේ කවි බණ දේශනාවේදී මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කාලය බොහෝ සෙවින් ඉක්මලා යනවා. ඉතින් ඒ නිසා මම කවි බණ දේශනාව මෙතකින් නිමාවටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට මත්තෙන් පින්වතුනි අම්මා තාත්තා ළඟ නැති අඩුව අම්මා තාත්තා ගැන කියවෙන මේ වචන ටිකට පැහැදිලි කරන්න පුළුවන්කමක් නැහැ. අද මෙතන ඉන්න හැම දෙනාගේම ගොඩක් අයගේ අම්මා තාත්තද ජීවතුන් අතර සමහර විට නැතුව ඇති. සමහර විට ජීවතුන් අතර ඉන්නව ඇති.
පින්වතුනි අම්මා තාත්තා ළඟ නැති අඩුව අපිට දැනෙන්නේ ඊයත් කවදාරි දවසක අපෙන් වෙන් වෙලා සදාටම යන්න ගිය දවසට. එතකන් අපිට ඒ තියෙන හැඟීම දැනෙන්නේ නැහැ. හැබැයි ඒ ඇත්තෝ ජීවත් වෙලා ඉන්න කාලෙත් අම්මා තාත්තා ගැන වැඩිපුරම දැනෙන එක්කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ තමයි පන්සලේ වැඩ ඉන්න මුංචි පොඩි ආමුදුරෝ. පින්වතුනි මට මතකයි මං අවුරුදු 7න් ගෙදරින් එළියට ආවේ. ගෙදරින් එළියට එනකොට අම්මා ළඟට ගිහින් මම කිව්වා මතකයි අද වගේ අම්මේ මට මහාන වෙන්න ඕන. අම්මගේ වැටිච්ච ඇස්වලින් වැටිච්ච කඳුළු කැර ටික පිහදාලා තාත්තා ළඟට ගිහින් කිව්වා වද වගේ මතකයි තාත්තේ මට මහාන වෙන්න ඕන. මට මතකයි තාත්තගේ ඇස්වලින් වැටිච්ච කඳුළු කැට ටිකත් එක්ක පපුවට තුරුළු කරගෙන තාත්තා මට අවසානට කිව්වේ කොහොමද මාව දාලා යන්න හිත හදාගත්තේ. අවුරුදු 7න් ගෙදරින් එළියට බැහැලා පන්සලට ඇවිදින් පුංචි දරුවෙක් විදියට ජීවත් වෙද්දී පින්වතුනි කහ චීවරය කරට දාගත්ත දවසේ දැවුණා මහා ගිනි ගොඩක් කරට දාගත්තා වගේ. ශාසනය මේ සිවුර කියන දෙයට ගරහන්න හරි ලේසි. හැබැයි මේ සිවුර පොරවන්න හරි අමාරුයි. අද ගොඩාක් අය කියනවා මේ සිවුර මොකද්ද? ඕක මොකක්ද පොරවන් ඉන්න නිසා හැමදේම ලැබෙනවනේ. සබන් කෑල්ල ටික ලැබෙනවනේ, සීනි තේකොළ ටික ලැබෙනවනේ, මිල මුදල් ටික ලැබෙනවනේ. ඕක නම් මොනවද? අපිත් ඉන්නම්කෝ ඔය කියන කාට වුණත් මම මේ වෙලාවේ අභියෝග කරනවා. සති දෙකක් ඉඳලා පෙන්නන්න සිවුර දාගෙන පුළුවන් නම් සති දෙකක් ඉඳලා ඉන්න සති දෙකක් ඉඳලා පෙන්නන්න අමාරුයි. ඔය ඔක්කොම ටික නිකන් දෙන්නම් කිව්වත්. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අභියෝගයක්. මේ ඔක්කොටම අභියෝගයක් කරනවා මම. සති දෙකක් ඉඳලා පෙන්නන්න පුළුවන්. පින්වතුනි මේ සිවුර කරට දාගත්ත දවසේ මහා ගිනි ගොඩක් කරට දාගත්තා වගේ දැවුණා. අවුරුදු 7යි රාත්‍රියට බඩගිනි වෙන වෙලාවට දහවලේට පාත්‍රයට පූජා කරපු තන් හැන්ද කටවල් දෙක තුනක් ඉතිරි කළා රාත්‍රියේ බඩගින්නට දන්වල දන්ට. පීනු උනත්තර බත්කට රාත්‍රියේ කුසගින්නට වළඳෙද්දී ගොඩක් ගමේ ඇත්තෝ ගමට ගිහින් කිව්වා පන්සලේ හාමුදුරුවෝ රැටක් කනවා කියලා. පින්වතුනි ජීවිතේ හැම ගැරහුම් අභියෝග ප්‍රශ්න තාඩන පීඩන මැද මේ රටේ හැම හාමුදුරුවෝ කෙනෙක්ම අම්මා තාත්තගෙන් වෙන් වෙලා පුංචි කාලෙදලා මේ ශාසනය වෙනුවෙන් කැප වෙන්නේ අම්මා තාත්තා ගෙදරින් එළියට දාලා නෙවෙයි. අපි අද ගෙදරට ගියත් අම්මා තාත්තා මග බලන් ඉන්නවා. කවුන මොන අම්මද මොන තාත්තද අකමැති පුතා දරුවා තමන්ගේ ළඟ හැදෙනවට වැඩෙනවට. අදටත් අපි ගෙදර එනවා නම් අම්මා කැමති. ඇයි? ඊට වඩා අය සතුට වෙනවා දැන් අපි සාසනෙ ඉන්න හින්දා. පින්වතුනි එක දවසක් මට මතකයි අම්මෙකුයි දුවෙකුයි දැහැත් වට්ටියක් ලස්සනට හදාගෙන ඇවිදින් මගේ අතට දීලා මට ආරාධනාවක් කළා. පොඩි හාමුදුරුවනේ තව දවස් 7කින් මගේ දුව විභාගය ලියනවා. ඒ ලෙවල් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය. ඒ නිසා අද ඉඳලා දවස් 7ක් බෝධි පූජා තියන්න ඕන. ඒක සැරට කිව්වා. හැමදාම පන්සලට දානේ පූජා කරන කෙනෙක්. මං කල්පනා කළා දුන්න ආරාධනාව කළේ නැත්තම් පූජා කරපු බත් ඇටේ ඉඳලා මට හොඳට බැනුම් අහගන්න වෙනවා. එහෙමයි අපේ සමාජය හැදිලා තියෙන්නේ. පින්වතුනි මට මතකයි අර පාඩම් කර කර හිටිය පොත මුණින් අතට හරවලා බෝධිය ළඟට ගිහින් දවස් 7ක් බෝධි පූජාව තිබ්බා. තියලා දවස් 7කට පස්සේ මමත් ඒ විභාග ශාලාවෙම ඒ විභාගෙම ලිව්වා. අපේ ජීවිතවලට ආශිර්වාද කරන්න අම්මා තාත්තා ළඟ හිටියේ නෑ. ගොඩාක් මිනිස්සුන්ට පන්සල අමතක වෙන දවසක් එනවා අවුරුද්ද එක දවසක්. ඒ තමයි අලුත් අවුරුද්ද සමරන දවස. පින්වතුනි ගෙදර නැකත් ටික සමරනකොට ගෙදර ලස්සනට නැකත් ටික පිළියෙල කරනකොට පන්සලේ පොඩි හාමුදුරුව අමතක වෙලා යනවා. ගෙදර නැකත් ටික සමරනකොට අහස් කූර පන්සලට එහායින් වත්තේ උඩට යනකොට රතිඤ්ඤ හඬ පන්සල එහා පැත්තෙන් පුපුරනකොට
අපේ හිත කී වතාවක් නම් ඒ හඬත් එක්ක ගෙදරට ගියාද? ඒ නිසා හිමින් දෙපා තබා බසයට වැඩි පොඩි සාදුට ඉක්මන් කරනට බැරිදයි මොර ගෑවේ මනුසතුන්. හනිකට දෙපා තබා පාරේ ගමන් වැඩිය දාට පිංබත්වල රඟේ ඔන්න කියා කීවේ මනුසතුන්. කිසිම කතා බහක් නැතිව පසෙකට වී වුණු දාට අහංකාරකම බලපංකෝ කියා කීවේ මනුසතුන්. යමෙක් සමග කතා බහක් කරපු දාට මගුල් විසේ ඔළුවට විත් කියා කීවේ මනුසතුන්. එහෙම නෙවෙයි ඇත්ත. ඒ නිසා මේ සිවුර ඇතුලේ ජීවත් වෙන්නේ ආදරණීය දරුවෙක්. දැන් මට අවුරුදු 22යි. මහාන වෙලා අවුරුදු 15ක් වෙලා අවුරුදු 22ක පුංචි පොඩි හාමුදුරුවෝ කෙනෙක් විදියට මේ ධර්මාසන ඉඳගෙන අම්මාවරු අප්පච්චිවරුන්ට මේ කතාවද පැහැදිලි කරන්නේ ශාසනය රකින්නේ වගකීම තියෙන්නේ ඔයත්තන්ට. මම මේ ටික මේ ලංකාවේ මොන ප්‍රදේශයේ බණවලට ගියත් මම මේ ටික පැහැදිලි කරනවා. පින්වතුනි, ලංකාවේ කෝටි 2කමාරක් ජනගහනය ඉන්නවනම් ඒ කෝටි 2කමාරෙන් ජනගහණයෙන් කෝටි 1කමාරක් අන්‍ය ජාතීන්ට වෙන් කළොත් කෝටියක් ඉතුරු වෙනවා බෞද්ධ ජනතාවට. ඒ කෝටියකට වැඩ කරන ලංකාවේ හාමුදුරුවෝ ඉන්නේ 30000යි. කීයද? 30000යි. ඒ 30000න් හාමුදුරුවරු 6000ක් පමණ වයෝවෘද්ධ වොත්පල වෙලා වැඩ ඉන්නවා. උන්වහන්සේලාට ශාසනික වතාවත් කරන්න ශක්තිය මදි. පින්වතුනි, එයින් 16000ක් පමණ පොඩි ශිෂ්‍ය සාමණේර භික්ෂුන් වහන්සේලා පිරිවෙන් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ආධාරමින් කටයුතු කරනවා. එයින් අර 10-12000ක් පමණ වෙන උපසම්පදාලාභී භික්ෂුන් වහන්සේලා තමයි ශාසනය සක්‍රිය විදිහට අරගෙන යන්නේ. ඒ නිසා ශාසනය රැකගෙන වටිනාකම වගකීම තියෙන බෞද්ධ අපට අද හෙට හාමුදුරුවෝ කෙනෙක්ගේ දෙයක් Facebook එක ගියොත් ඉස්සල්ලාම ෂෙයා කරන්නේ කවුද? අපේ බෞද්ධ මිනිස්සු. කවුද ෂෙයා කරන්නේ? අපේම මිනිස්සු. කතෝලික මිනිස්සු එහෙම කරන්නේ. අන්‍ය ජාතීන් එහෙම කරන්නේ නැහැ. ඒ නිසා අපේ දේ රැකගන්න එක අපේ වටිනාකම. පින්වතුනි, එක පුස් පොල් ගෙඩියක් පොල් වත්තක තිබ්බට ඒ මුළු වත්තෙම තියෙන පොල් ටික පුස් වෙන්නේ නැහැ. ඒ වගේම යම් ප්‍රශ්න තියෙන සීමිත පිරිසක් හිටියා කියලා සමස්ත ප්‍රජාවම ඒ තත්ත්වයට වැටෙන්නේ නැහැ. ඒ නිසා හැමදෙනාටම ගෞරවයෙන් ආදරයෙන් මේ ලස්සන වචන වටිනා වචන ටික අද පැහැදිලි කළේ. ඒ නිසා කොහොම වුණත් අද ඊටාම ගෞරවයෙන් මේ වර්ෂාවසාන උඳුවපුර පසළොස්වක පොන් පොහොය දවසේ අද මේ සිද්ධ කළ උතුම් වූ පින්කම් මාලාවේ අවසාන පින්කම තමයි මේ විදිහට සිද්ධ කළේ. ඉතින් මේ විදිහට සිද්ධ කරන්නට මේ පින්කම සංවිධානය කරන්නට යෙදුන මාදල්ගමුව ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරික මදුෂාන්‍ය ආපා මහතාගේ සංකල්පයක් මත බිහි කරන ලද ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරී සංවිධානයක් වන අපි අපිට සමාජ පදනම හා එහි සමාජිකත්වයේ ප්‍රධාන දායකත්වයේ කටයුතු කරන හැමදෙනාම කල්යාණ මිත්‍රත්වයෙන් තමයි මේ පින්කම ලස්සනට සිද්ධ කළේ. ඇත්තටම වටිනා පින්කමක්, කිසිදු අඩුපාඩුවක් නැති. ඒ නිසා මනරම් පින්බිමක් ලස්සනට පහන් ආලෝකයෙන් සරසවලා මේ පින්කම උත්කර්ෂවත් අන්දමට සිද්ධ කළා. ඒ නිසා ඒ පින්කම් මාලාව සංවිධානය කිරීමේ අරමුණු බවට පත් වෙන්නේ මාදල්ගමුව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ අපවත් දේවදාල පූජ්‍ය වංකපු මුල්ලේ විජිත වංශ ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කොට අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට පින් පැමිණවීමත් ඒ වගේම මාදල්ගමුව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපතිව වැඩ හිඳින අතිපූජනීය කෝන්වැවේ පඤ්ඤාකිත්ති ගෞරවනීය නායක මහිපාණන් වහන්සේගේ අවාදන ශාසනායකතු කරගෙන මේ පින්කම් මාලාව සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේටත් උන්වහන්සේ කරගෙන යනු ලබන ශාසනික ආගමික හා සමාජීය කටයුතු ඉදිරි අනාගතයේදී සාර්ථක විශ්ත සිද්ධ කරන්නට වාසනාව ශක්තිය උන්වහන්සේට ලැබේවා. ඒ වගේම මේ පින්කම සංවිධානය කරනු ලබන අපි අපිට සමාජ පදනමේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඉදිරි වැඩ කටයුතු වලට ආශිර්වාදය ලබා ගැනීමත් මෙම පින්කම සංවිධානය කරනු ලබන අපි අපිට සමාජ පදනමේ සියලු සමාජිකයන්ගේ නමින් මේ පරලොව ගොස් සිටින සියලු මාපිය ඥාති හිත මිත්‍රාදීන්ට පින් පැමිණවීමත්
ඒ වගේම මේ පින්කම් මාලාව සාර්ථක කර ගන්නට සහයෝගය ලබා දුන්න දෙස් විදෙස් ජීවත් වන සහෝදර අන්‍යාගමික බැතිමතුන් සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් කියන සුවිශේෂී අරමුණු තමයි අද මේ පින්කමේ අරමුණු බවට පත් වෙන්නේ. ඉතින් මේ අපිට පදනමේ නිලධාරී මණ්ඩලයේ වශයෙන් කටයුතු කරන මදුෂාන් න්‍යාපා මහත්මයාණන් සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ. ඉතින් එතුමන්ගේ සංකල්පනාවක් මත මේ කටයුතු සිදු කරන්නේ. ඉතින් ඒ නිසා එතුමාණන් තමයි මේ පින්කමට තාම ගෞරවයෙන් මට ආරාධනා කරන්නට යෙදුනේ. ඒ නිසා පළමුවෙන්ම එතුමාණන්ට මං පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම තමයි ප්‍රධාන සංවිධායක ධුරයේ දරන විරාජ් ජයකොඩි මහත්මයාණන්, සංවිධායක ප්‍රබෝධ අමරසිංහ මහත්මයාණන්, ලේකම් නිමේෂා පෙරේරා මෙනවිය, ඒ වගේම භාණ්ඩාගාරික පැතුම් ඒකනායක මහත්මයාණන්, ඒ වගේම සමාජිකයන් විදියට හිරුෂ තේමිය රණසිංහ මහත්මයාණන්, තිලින ලක්ෂාන් මහත්මයාණන්, ඒ වගේම ශාමික අසාන් න්‍යාපා මහත්මයාණන්, රංජි සමරතුංග මහත්මයාණන්, සම්පත් කුමාර මහත්මයාණන්, මලීෂ වික්‍රමසිංහ මහත්මයාණන්, නවෝදිත නෙළුම්දක මහත්මයාණන්, W.E. අමිල මහත්මයාණන්, සඳර දුලංජන මහත්මයාණන්, ශෙනේලිකා දේවින්ති මෙනවිය කියන මේ කල්යාණ මිත්‍ර පින්වත් හැමදෙනාම එකමුතු වෙලා තමයි මේ පින්කම සිදු කළේ. ඒ නිසා වචනයකින් හරි උදව් උපකාර කළ හැමදෙනාටමත්, ඒ වගේම දහම් පාසලේ ආදරණීය පුංචි දුවා දරුවන් හැමදෙනාටමත්, ඒ වගේම තමයි සියලුම දෙනාටමත් මේ සියලුම පින්කම් සංවිධානයට උදව් උපකාර කළ හැමදෙනාටමත්, ඒ වගේම ශබ්ද වාහිනී යන්ත්‍ර පරිපාලන මණ්ඩලයටත්, හැම දෙනාටමත් අවසාන ඔබ හැම දෙනාටමත් දෙවියන්ටත්, ලෝකපාලක ශාසන මාමක සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන් හැම දෙනාටමත්, අප හැම දෙනාටමත් ගෝර බියකරු කටකරු දුරු සසර කතරින් ඈතර වන උත්තම නිර්වාණ සුවයෙන්ම නිවී සැනසෙන්න මේ පින් හේතු වේවා, වාසනාම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ওই විදිහටම වන්දනා කරගන්නට. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. හැමදෙනාටම තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලන්දං හස්ති තුම්පන්ති තුංවරං සාරිපුත්තාරි තේරානං ආගතම් පටි පාටියං සන්දාසීල දයාවසං බුද්ධ පුත්තං නමමං. බෞද්ධ ඉතිහාසයේ ලාංකීය කාන්තාවන්ට සුවිශේෂී වූ උඳුවප්පුර පසළොස්වක පොහොය දිනයක් වන අද දින එම ඉතිහාසයත් වර්තමානයත් සමග අර්ථවත් කරමින් වර්තමානයේ දසසිල් මාතාවක් ලෙස තම ආගමික දීපයවත ගෙවන මෙහෙණියකගේ සත්‍ය කතා පොත ඇසුරෙන් කලකට මතක ආවර්ජනය කරන්නට ඊටමත් විචිත්‍රවත් මෙන්ම අර්ථවත් කාව්‍යමය ධර්ම දේශනාවක් ඉෂ්ට සිද්ධ කරන ලද රූපවාහිනී හා ගුවන්විදුලි විචිත්‍ර ධර්ම දේශක කාව්‍යශූර පූජ්‍යපාද වෙඬරුවේ සමිත ස්වාමින් වහන්සේට අපි සමාජ පදනමේ ප්‍රදේශවාසී සදහවත් ඔබ සමගයේ নমස්කාර පූර්වක ගෞරවය සාදුනාදයක් ලබා දෙමින් මෙසේ ඉෂ්ට කරමු. සාදු සාදු සාදු.
උන්වහන්සේ සිද්ධ කරන ලද යුගාසන කාලීන කාව්‍යමය ධර්ම දේශනාව හරහා අපේ ජීවිත යහපත් කරගන්නට මොනතරම් ආදර්ශ හා අවවාද තිබුණාද? ඒ ආදර්ශ හා අවවාද ලබන්නා වූ නව වසරේදී ඔබේ ජීවිතයට එක්කාසු කරගෙන ඔබේ ජීවිතත් යහපත් කරගනිත්වා යන උතුම් ප්‍රාර්ථනාවත් සමගම උන්වහන්සේ මේ ඉෂ්ට සිද්ධ කරන ලැබූ මෙම උතුම් ශාසනික සේවාවේ ආශිර්වාදයෙන් උන්වහන්සේ දිවයින පුරා කරගෙන යනු ලබන ශාසනික ආගමික හා සමාජීය කටයුතු ඉදිරි අනාගතයේදී සාර්ථකව ඉෂ්ට සිද්ධ කිරීමට හැකියාව වාසනාව හා චිත්ත ශක්තිය උන්වහන්සේට ලැබේවායි කියා ආශිර්වාද කරන අතරම මෙපින් බලයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය හා චිර ජීවනය වගේම දීර්ඝායුෂ දාත් වේවායි කියා සාදුනාදයක් ලබා දෙමින් නැවතත් අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ අවස්ථාවේ නියමිත ඇත්තේ කාව්‍යමය ධර්ම දේශනාව ඉෂ්ට සිද්ධ කරන ලද දේශකයන්න් වහන්සේට පිරිකර පූජාවන් සිද්ධ කිරීමේ කාර්යයයි. මේ මොහොතේ අපිට සමාජ පදනමේ නිර්මාතෘ හා සභාපති මදුෂා ඥාපා මහත්මයා විසින් කාව්‍යමය ධර්ම දේශනාව ඉෂ්ට සිද්ධ කරන ලද දේශකයන් වහන්සේට සදහවත් ඔබ සමගයේ සාදුනාද මැද්දේ පිරිකර පූජාවන් ඉෂ්ට සිද්ධ කරන ලබනවා ඇති.